හෙලෝ හැම ගර්ල් කෙනෙක්ම අකමැති දවසකින් මං ඔන්න ව්ලොග් එක පටන් ගන්නවා. හැබැයි ඔෆිස් යන කෙනෙක්ට උනත් ස්කූල් යන චුටි නංගි කෙනෙක්ට උනත් ප්‍රයෝජනවත් වෙන ගොඩාක් දේවල් එක්ක. ඉතින් මං උදේ පාන්දර ටී එකකුයි මේ චොක්ලට් බිස්කට් එකකුයි කන්නේ පීරියඩ්ස් දවස්වලට තියෙන චොක්ලට් ක්‍රේවින් එක නිසා. මේ දවස්වල මුලින්ම කරන්න ඕනි දෙයක් තමයි අපේ බෙඩ්ෂීට් මාරු කරන එක. ඉතින් අපිට තියෙන කම්ෆර්ටබල්ම බෙඩ්ෂීට් එක තමයි අපි මේ විදිහට මාරු කරන්න ඕනි. මට තියෙන කම්ෆර්ටබල්ම බෙඩ්ෂීට් එක මේක තමයි. හැබැයි ඔයාලට පුළුවන් නම් ඩාර්ක් කලරයකට හුරු බෙඩ්ෂීට් එකක් මාරු කරන්න. මොකද එතකොට බ්ලඩ් ගෑවුනාත් කිසිම විදිහට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද පැල්ලම් හිටින්නෙත් නැති නිසා. ඔෆිස් යන කෙනෙක් වුණත් ස්කූල් යන කෙනෙක් වුණත් ඒ වගේම ඔයා මැරි කරලා ඉන්න කෙනෙක් වුණත් මෙන්න මේ ඇප් දෙකම හෝ ඇප් දෙකෙන් එකක් ඔයා ඩවුන්ලෝඩ් කරලා අනිවාර්යෙන්ම තියාගන්න. හේතුව කිව්වොත් ගොඩක් වෙලාවට අපිට තියෙන වැඩත් එක්ක අපිට ඊළඟ මාසේ කවදා පීරියඩ්ස් ඇදෙයිද කියලා ගොඩක් දුරට අමතක වෙනවනේ. ඒ වගේම තමයි අපිට විවිධ ප්‍රශ්න එන්න පුළුවන්, එක ශරීරය සම්බන්ධ ගැටලු එන්න පුළුවන්. එහෙම නැත්නම් මැරි කරලා ඉන්න කෙනෙක් නම් එයාට ප්‍රෙග්නන්ට් වෙනකොට එයාගේ ප්‍රොසෙස් එක, එතකොට ඒ වගේ දේවල් බලා ගන්න මේ ඇප් එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ගර්ල් කෙනෙක් ඉන්න බෝයි කෙනෙක් වුණත් මේක ඩවුන්ලෝඩ් කරලා තියාගත්තට කමක් නැහැ. මොකද මේ වගේ දවස්වලට ඇත්තටම ළඟ ඉන්න අය තමයි අපිට ගොඩාක්ම උදව් කරන්න ඕනි. මාසික ඔසප් දින කියලා කියන්නේ අපි පොඩ්ඩක්වත් ආස නැති දවස්නේ. ඇත්තටම කිව්වොත් අපිට අපිවම එපා වෙන දවස්. එහෙම හිතන්නේ නැතුව අපි ගැනම කරුණාවන්ත ආකල්පයක් දැරුවොත්, ඒ වගේම අපිට අද ටිකක් අමාරු දවසක්, හැමදාම අපි පර්ෆෙක්ට්ව කරන්න ඕනේ නැහැ කියලා හිතුවොත් මං හිතන්නේ මේ දවස් ටික අපිට ගොඩාක් මානසික ශක්තියකින් යුතුව ගෙවන්න පුළුවන් වෙයි. ගොඩක් අය හිතනවනේ මම පිරිමි ළමයෙක්වත් වුණා නම් හොඳයි කියලා. ඒත් ගෑනු ළමයින්ට වගේම පිරිමි ළමයින්ටත් ගොඩාක් අමාරු කාල එනවා. ඉතින් අපි හැම දෙයකටම මූණ දෙන්න දැනගන්න ඕනි. ඉතින් මේ දවසට ප්‍රධානවම කරන්න ඕනි දෙයක් තමයි අපේ අත් දෙක පිරිසිදුව තියාගන්න එක. මොකද ඒකෙන් තමයි අපි අපේ ප්‍රයිවට් ඒරියාස් ක්ලීන් කරන්නේ. ඒ වගේම අපි හැමදේම කරන්නේ අපේ අත් දෙකෙන් නිසා අපි මේ දවස්වලට විශේෂයෙන්ම අත් දෙක පිරිසිදුව තියාගන්න ඕනි. ඒකට අපිට හෑන්ඩ් වොෂ්, ඒ වගේම බොඩි වොෂ් එකක් යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම හැම වෙලාවෙම අපේ අත් දෙක පිරිසිදුව තියාගන්නකොට අපිට අනවශ්‍ය ලෙස විස බීජ ආසාදනය වීම, ඒ වගේ දේවල් වලින් වැළකෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ වගේ දවසට අනිවාර්යෙන්ම අපි ළඟ ඩෙටෝල් එකක් තියාගන්න ඕනිමයි. ඔයාලා වර්ක් කරනවා වුණත්, එහෙම නැත්නම් ඔයාලා ඉස්කෝලේ යනවා වුණත් අනිවාර්යෙන්ම ඔයාලගේ බෑග් එකේ ඩෙටෝල් එකක් තියාගන්න. මොකද අපි පබ්ලික් ඒරියාස් වල වොෂ්රූම් යූස් කරනවා නම් අපිට ඩෙටෝල් එකක් යූස් කරන එක ඇත්තටම වැදගත්. මොකද මේ වගේ දවස්වලට අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි නිසා. මෙහෙම දවස්වලට හැමෝටම ගෙදර ඉන්න හම්බෙන්නේ නැහැනේ. ඉතින් අපි දැනගන්න ඕනි අපේ ශරීරය ආරක්ෂා කරගෙන මේ වගේ දවස්වලට ගොඩාක් පරිස්සමෙන් ඉන්න. මේ කාලේ ලං වෙනකොට, ඒ වගේම මේ කාලේ පහු වෙනකන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක. සමහර වෙලාවට පොල් ගෙඩි වගේ පිම්පල්ස් එනවා කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් මේ කාලෙට අපේ හැම ගොඩාක් සෙන්සිටිව් වෙනවා. ඒ නිසා මං ඔයාලට කියන්නේ මේ වගේ දවසට අනවශ්‍ය විදිහට ස්කින් කෙයා කරන්න යන්න එපා. අත්‍යවශ්‍යම ස්කින් කෙයා විතරක් කරන්න. මං යූස් කරන්නේ නේචර් සීක්‍රට් එකේ මෙන්න මේ ෆේස් වොෂ් එක. ඇත්තටම මේක ගොඩක් හොඳයි. මං ගොඩ කාලයක් මේක පාවිච්චි කරනවා. ඉතින් ඔයාලගේ ස්කින් එකට හරියන එක මේක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ස්කින් එකට හරියන ෆේස් වොෂ් එකක් යූස් කරන්න. ඒ වගේම ඔයාලා මේ කාලේ ලං වෙලා අලුත් ප්‍රොඩක්ට් යූස් කරන්න පටන් ගන්න අදහස නම් පොඩ්ඩක් කල් දාන්න. මොකද මේ කාලේ ගොඩාක් සෙන්සිටිව් ස්කින් එකක් අපිට තියෙන්නේ. ඒ වගේම ඔයාලා ඉන්න තැන වොෂ්රූම් එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ රූම් එකේ වෙන්න පුළුවන්. මේ වගේ සුවඳ කැන්ඩල් එකක් යූස් කරන්න පුළුවන් නම් ඒක අපේ ඔළුවට ගොඩාක් හොඳයි. ඒ වගේම අනිවාර්යෙන්ම ඔසප් කාලේ ලං වෙනකොට ඔයාලගේ ප්‍රයිවට් ඒරියාස් වල තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගන්න ඕනේ. ඒකට වැක්සින් කරන්න පුළුවන්, එහෙම නැත්නම් මේ වගේ රේස් එකක් යූස් කරන්න පුළුවන්. මොනවා වුණත් ඒවට හානියක් නොවන විදිහට පරිස්සමෙන් මේ හැමදේම ඉවත් කරගන්න ඕනේ. ඔයාලා මේක අනිවාර්යෙන්ම කරලා බලන්න ඕනේ. මද රස්නේ උණු වතුර එකක් අරගෙන අපේ ප්‍රයිවට් ඒරියාස් ක්ලීන් කරගන්න ඕනේ, වොෂ් කරගන්න ඕනේ.
ඒකෙන් අපිට පහසුවක් දැනෙනවා වගේම ගොඩාක් ආරක්ෂිතව අපිට ඒ ස්ථානය පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් කෙමිකල් ಜಾති මේ වෙලාවේ යූස් කරන්න යන්න එපා. මොකද ඒක ඇත්තටම අපිට හොඳ නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ බේබි සෝප් එකකින් අනිවාර්යෙන්ම එතන වොෂ් කරගන්න ඕනි. මම යූස් කරන්නේ පැන්න බේබි එකේ මේ රත්මල් බේබි සෝප් එක. මං මගේ කාලේ ලං වෙනකොට මේක ගෙනල්ලා අනිවාර්යෙන්ම තියා ගන්නවා. මම 3 වෙනි දවසට විතර මෙන්න මේ මගේ මම ඔයාලට කලින් වීඩියෝ වලත් පෙන්නලා තියෙන ඊවා එකේ මේ ප්‍රයිවට් ඒරියා වොෂ් කරන එකෙන් වොෂ් කර ගන්නවා. හැමෝම අතර මතයක් තියෙනවනේ මේ දවස්වලට විශේෂයෙන්ම පළවෙනි දවසේ අපි නාන්න හොඳ නැහැ කියලා. හැබැයි දැන් ගොඩාක් ගෑල් ළමයි පිරිසිදුව ඉන්න කැමතිනේ. ඉතින් පිරිසිදුව ඉන්න නම් අනිවාර්යෙන්ම අපි මේ දවස්වල නාන්න ඕනේ. සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට නම් මම හැමදාම නානවා. ඒ වගේම විශේෂයෙන්ම මේ දවස්වලට නානවා. මොකද ඒක අපිට ගොඩාක් පහසුවක්. අපි පිරිසිදුව ඉන්නකොට මානසිකව වගේම කායිකව දැනෙන අපහසුතාව ඇත්තටම ගොඩක් අඩු වෙනවා. ඒ වගේම මේ කාලෙට කොටන් පැඩ්ස් ටිකක් අපි පිරිසිදු බෝතලයකට දාගෙන අපි ළඟ තියාගන්න එක ගොඩක් වටිනවා. අපේ මූණ ක්ලීන් කරන්න වගේම අපිට විවිධ අවශ්‍යතාවලට විවිධ දේවල් ක්ලීන් කරගන්න අපිට මේ කොටන් පැඩ්ස් යොදා ගන්න පුළුවන්. අපි ගෙදර හිටියත් අපි එළියට ගියත් මේ වගේ දවස්වල අපිට පුළුවන් තරම් පහසු ඇඳුම් අඳින එක තමයි අපි කරන්න ඕනේ. ශරීරයට අනවශ්‍ය වදයක් දෙන විදිහට අන්ඩර්වෙයර්ස් පවා අපි අඳින්න හොඳ නැහැ. ඒ වගේම මේ කාලෙට අනිවාර්යෙන්ම අපි ළඟ තියාගන්න ඕනේ ටිෂු පැකට් එකක්. එහෙම නැත්නම් අර පොඩි ෆේස් ටවල් වගේ පැක් එකක් අපි ළඟ තියාගත්තත් කමක් නැහැ. මොකද ප්‍රයිවට් ඒරියාස් වොෂ් කරලා ඉවරනාට පස්සේ ඒවත් තෙත පිහ දාන්න අපි මේ වගේ දේවල් යූස් කරන්න ඕනේ. මොකද අපි වෙනදා යූස් කරන ටවල් එකෙන්ම මේ දේවල් කරොත් ඇත්තටම අපිට විස බීජ යන්න පුළුවන්. සමහර වෙලාවට අපිට හිතෙනවනේ අරයට නම් එහෙම නෑ මට තමයි එහෙම කියලා. මං ඔයාලට කියන්නේ අපේ ශරීරය කාත් එක්කවත් කම්පෙයාර් කරගන්න යන්න එපා කොයිම වෙලාවකවත්. අපි කරන්න ඕනි හැම දෙයකටම පොසිටිව් විදිහට මූණ දෙන එක. මං දන්නවා ඒකට අනිවාර්යෙන්ම ශක්තිමත් කියලා. ඒ වගේම අපි අවට ඉන්න කට්ටිය අපේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, අපේ ගෙදර අය වෙන්න පුළුවන්. ඒ හැම කෙනාම පිරිමි වුණත් ගැහැණු වුණත් ඒ හැම කෙනාම මේ වගේ වෙලාවට අනික් කෙනාට උදව් කරන්න ඕනි. එතකොට තමයි අපිට අපිව අල්ලගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේ වගේ දවස්වලට අපි අපිව එපා කරගන්න නැතුව අපිට පුළුවන් විදිහට අපි හැම අපේ ඇඟ ආරක්ෂා කරගමු. ඉතින් මං හැමදාම බොඩි ලෝෂන් එක නම් මේ කාලෙදී ගන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම මම ගෙදර හිටියත් මේ දවසට කොහේ හරි ගියත් මේ දවසට විතරක් නෙවෙයි හැමදාම අනිවාර්යෙන්ම සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරනවා. ලංකාවේ ඉන්න කෙනෙක්ට ඒක ගොඩාක් වැදගත්. ඒ වගේම අපි අපේ රූපේ ලස්සනට තියාගන්න, අපේ හැම ආරක්ෂා කරගන්න, හිරු එළියෙන් වෙන ඒ වගේම අපිට බාහිරෙන් අපේ හැමට වෙන අවදානම අඩු කරගන්න මේක යූස් කරන්නම ඕනේ. මේ කාලෙට බ්ලීඩ් වෙනකොට ගොඩාක් දුර්ගන්ධයක් හමනවානේ. ඉතින් අපි කරන්න ඕනි ගොඩක් සුවඳට ඉන්න එක. ගොඩාක් කෙමිකල් යූස් කරන්නේ නැතුව පුළුවන් නම් චූටි බබාලා යූස් කරන මේ වගේ කොලෝන් එකක් වගේ යූස් කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් හොඳයි. ඒකෙන් අපේ ඔළුවටත් ඇත්තටම ගොඩක් නිදහසක් දැනෙනවා. ඒ වගේම අපි මේ දවසේ අපිව අතෑරලා දාලා ඉන්නවට වැඩිය අපිට පුළුවන් විදිහට සරල ස්කින් කෙයාර් වගේ කරනවා නම් අපිට අපි ගැනම ආදරයක් ඇති වෙනවා. ඒ වගේම මේ කාලේ අපි ශක්තිමත් වෙනවා. අනිවාර්යෙන්ම ඔයාලා හෑන්ඩ් ක්‍රීම් එකක් යූස් කරන්න අමතක කරන්න එපා. මොකද අපි ගොඩාක් මේ කාලෙට අත සෝදනවනේ. එතකොට අපේ හැම ගොඩක් ඩ්‍රයි වෙන්න බලනවා. පුළුවන් නම් දවසට එකපාරක් හරි හෑන්ඩ් ක්‍රීම් එකක් යූස් කරන්න. මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මේ කාලෙට අපිට නියපොතු කපන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. සමහර විට එහෙම බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි ඒකට ගොඩක් උත්සාහ කරොත් අපිට ඒකෙන් වෙන අනවශ්‍ය අවදානම අඩු කරගන්න පුළුවන්. හරි, අපි දැන් කතා කරමු අපි සනීප ආරක්ෂක දේවල් වලට මොනවද යොදාගන්නේ කියලා. ඉතින් තවත් ඔප්ෂන් තියෙනවා විශේෂයෙන්ම මැරිඩ් අයට. හැබැයි ගොඩාක්ම ගෑනු ළමයි යූස් කරන්නේ පැඩ්ස් නිසා මම ඒක ගැන ගොඩක් කතා කරන්නම්. ඉතින් ඊට කලින් මම කියන්න ඕනේ අපි යූස් කරනවනේ පැන්ටිස්. ඉතින් අපි
කොටන් පෑන්ටිස් තෝරගන්නවා නම් ඇත්තටම ගොඩාක් හොඳයි. ඒක අපේ ඇඟට පහසුයි. ඒ වගේම මම මේ පෙන්නන සිල්ක් වගේ එක තෝරගන්න එපා. මොකද ඒකෙන් ගොඩාක් අපහසුවක් දැනෙනවා. අපිට මේ කාලෙට ගොඩක් ඇඟට ඇලෙන ඇඳුම් අඳිනකොට මේවැ දාර පේන එක ලොකු ප්‍රශ්නයක්නේ. ඉතින් අපිට මේකට හොඳම විසඳුම තමයි මෙන්න මේ වගේ දාර පේන් නැති පෑන්ටිස් තියෙනවා ගන්න. ඉතින් ඒ වගේ දෙයක් තෝරගන්නව නම් අනිවාර්යෙන්ම ඔයාලගේ ඒ වගේ එකක් දෙකක්වත් තියාගන්න ඕනේ. මේ කාලෙට එන පේන් එකනේ අපිට දරාගන්න අමාරුම. ඉතින් මං ඔයාලට කියන්නේ නැහැ පෙනඩෝල් බොන්න කියලා. ඒ වගේම ඒකට අපි හුරු වෙන්නවත් හොඳ නැහැ. මං නම් යූස් නොකරනම දෙයක් තමයි පෙනඩෝල් කියලා කියන්නේ. හැබැයි මට හදිසි අවශ්‍යතාවයක් වුණොත් මං බෑග් එකේ නිතරම තියාගෙන ඉන්නවා. ඉතින් මේ කාලෙට බොන්න පුළුවන් හොඳම බෙහෙත තමයි කොත්තමල්ලි කියලා කියන්නේ. අනිවාර්යෙන්ම කොත්තමල්ලි මේ කාලෙට බොන්න. ඒක ගොඩාක් ඇඟට පහසුවක්. ඔෆිස් යනකොට, ස්කූල් යනකොට, යුනි යනකොට, ඒ වගේ දේවල් වලට අපි එළියට යනකොට අනිවාර්යෙන්ම අපි ළඟ තියාගන්න ඕනි පොඩි පවුච් එකක් තමයි මේ. අපිට පෑඩ්ස් 3-4ක් මේකින් දාගෙන යන්න පුළුවන්. අද කාලේ නම් මේක සාමාන්‍ය දෙයක් වුණාට අපිට මේක පොඩි අමුතු ගතියක් දැනෙනවනේ නිකන් බෑග් එකේ දාගෙන යන්න. ඉතින් හොඳම ඔප්ෂන් එකක් තමයි මේ. ඔයාලට පුළුවන් දරාස් එකකින් එහෙම නැත්නම් ෆැන්සි ෂොප් එකකින් මේ වගේ එකක් අරගෙන තියාගන්න. ඒ වගේම තමන්ට කියලා මේ වගේ දේවල් එකතු කරගන්නකොට, මේ වගේ දේවල් කරනකොට අපිට මේ කාලෙට මූණ දෙන්න ගොඩාක් ලේසි වෙනවා. ඒ වගේම බයක් නැතුව අපිට එළියට ගිහිල්ලා ඕනිම වෙලාවක මේ වගේ දෙයක් යූස් කරගන්න පුළුවන්. මේ කාලෙට ඔයාලා මොනවද යූස් කරන්නේ? ගොඩක් අය නම් යූස් කරන්නේ පෑඩ්ස් නේ. ඉතින් මං ළඟ ඔයාලට රෙකමන්ඩ් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ෆෙම්ස් එකේ මෙන්න මේ කොළ පාට පෑඩ්ස් පැක් එක. අපිට බ්ලීඩ් වෙනකොට ඒවා ගොඩාක් උරා ගන්න, ඒ වගේම අපේ ඇඟේ ගෑවෙන්නේ නැති, අපේ වටපිටාවේ ඇඳුම් වල ගෑවෙන්නේ නැති, ඒ වගේම ගොඩක් දිගට තියෙන පෑඩ් එකක් තමයි මේක. ගොඩාක් ඉස්කෝලේ යන නංගිලාට මම මේක රෙකමන්ඩ් කරනවා. මොකද මේක පාවිච්චි කරලම බලන්න. ඇත්තටම ඔයාලා දිගට මෙතනින් පස්සේ මේක ගනි. මැරිඩ් අය නම් ගොඩාක් යූස් කරන්නේ මෙන්ස්ට්රුවල් කප් එක. ඒ වගේම තවත් ඔප්ෂන් තියෙනවා. පෑඩ් යූස් කරනවා නම් අනිවාර්යෙන්ම පැය 4කට වරක්වත් අනිවාර්යෙන්ම මාරු කරන්න ඕනේ. ඊට කලින් ඔයාලට අපහසුයි වගේ දැනෙනවා නම් මාරු කරත් කමන්නේ නැහැ. මං අත්හදා බලන හැමදේම ඔයාලට කියනවනේ. ඉතින් මේ කාලෙට රාණි එකේ මෙන්න මේ ලැවෙන්ඩර් සෝප් එකත් ගොඩාක් සුවඳයි වගේම හරිම කාම් වයිබ් එකක් දෙනවා. ඉතින් ගර්ල්ස්ලට ගොඩාක් වැදගත් පැන්ටි ලයිනර්ස් කියලා කියන එක. මේක කීල්ස් වල, සුපර් මාකට් වල ගන්න තියෙනවා. මේක ඩේලි අපිට යූස් කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම සරු කාලයේදී වගේම බ්ලීඩ් වෙලා ඉවර වුණාට පස්සෙත් අපිට දවස් කිහිපයක් අපේ රුධිරය අපේ යට ඇඳුම් වල ගෑවිලා තියෙනවනේ. ඒ වගේම අපිට ඔසප් දවස ලං වෙනකොට අපිට අද හැදෙයි හෙට හැදෙයි වගේ දෙයක් හිතනවනේ. ඒ කාලෙටත් අපිට පෑඩ්ස් නාස්ති කරන්න නැතුව මෙන්න මේ වගේ දෙයක් යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි පැන්ටි ලයිනර්ස් කියලා කියන්නේ. මේක අපිට පහසුවෙන්ම අපේ යට ඇඳුම් වලට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේක පෑඩ් එකට වැඩිය ගොඩාක් ඝනකම අඩුයි. ගර්ල්ස්ලට අනිවාර්යෙන්ම වැදගත් දෙයක් වෙයි මේක. ඒ වගේම මේ කාලයට නොකා නොබී ඉන්නවට වැඩිය පෝෂ්‍යදායී ආහාර වේලක් අපි අමාරුවෙන් හරි කන එක වටිනවා. මොකද මේ කාලයට ඇඟේ ශක්තිය අඩු වෙනවා වගේ වෙන නිසා අපේ ඇඟේ ශක්තිය රඳා පවතින නම් අනිවාර්යෙන්ම පෝෂ්‍යදායී ආහාර වේලක් අපි අපේ ඇඟට එකතු කරගන්නම ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් නම් පළවෙනි දවසේ හරි, දෙවෙනි දවසේ හරි, තුන්වෙනි දවසේ හරි ෆේස් පැක් එකක් දාන්න. අපේ මූණට පිම්පල්ස් එන එක අඩු වෙනවා ගොඩක්ම. ඉතින් පීරියඩ්ස් හැදුණා කියලා මේ දේවල් නොකර ඉන්න එපා. මගේ කලින් වීඩියෝ එකේ ආයුර්වේදික් ෆේස් පැක් එක තියෙනවා. ඉතින් මේ කාලේට ආයුර්වේදික් ෆේස් පැක් එකක් යූස් කරනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. පේන් එක අඩු කරගන්න පුළුවන් ලොකුම සහ හොඳම දේ තමයි මෙන්න මේක. හොට් වෝටර් බෑග් එක. ඉතින් මේකත් ඔයාලට ෆැන්සි ෂොප් වලින්, ඒ වගේම දරාස් එකකින්, ඒ වගේම ඔන්ලයින් පේජ් වලින් ඕඩර් කරන්න පුළුවන්. මේකට අපිට ඇති කියලා හිතන ප්‍රමාණයට රස්නේ උණු වතුර ටිකක් දාලා පේන් එකේ එනකොට මේකෙන් තවන්න ඕනි. එතකොට මාරම සහනයක් දැනෙනවා. ඉතින් ගෑන් ළමෙක් ළඟ අනිවාර්යෙන්ම තියෙන්න ඕනි දෙයක් තමයි මේ හොට් වෝටර් බෑග් එක. මේක බලන පිරිමි ළමයිට මම කියන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ ගර්ල්ටත් මේකක් අරන් දෙන්න. ඉතින් එයා ගොඩාක් සතුටු වෙයි වගේම ගොඩාක් පහසු වෙයි යාට ඒක.
මම ඩාන්සින් කරන කෙනෙක්නේ. ඉතින් මම දන්න විදිහට ස්ට්‍රෙචින් ටිකක් වගේ මේ කාලෙට ඒ වගේම ඔයාලට අමාරු වෙන දවසට නෙවෙයි ඊට කලින් හෝ ඔයාලට අමාරු නැති දවසට කරන්න පුළුවන් නම් ඔයාලගේ මේ රුධිර වාහනයට ගොඩාක් පහසු වෙයි. ඒ වගේම ඩොක්ටර්ලත් ඒව රෙකමන්ඩ් කරලා තියෙනවා. ඔයාට කරන්න පුළුවන් නම් ගොඩක් වටින දෙයක් තියෙනවා. මේ වගේ පොතක් අරගෙන ඔයාලට මාසෙන් මාසෙට දැනෙන ශාරීරික අපහසුතා, ඒ වගේම ඔයාලට තියෙන ෆීලිංගස්, එක්ක ඔයාලට තරහ යනවා වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් පොතක ලියන්න පුළුවන්. මේ කාලෙට විශේෂයෙන්ම මේ වගේ පොතක් අරන් පොඩි නෝට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒක අපේ මනසට ගොඩාක් නිදහස් වෙයි. ඔයාලා පුළුවන් හැම වෙලාවෙම ප්ලේලිස්ට් එකක් අහන්න, එහෙම නැත්නම් ගොඩාක් කාම් මියුසික් එකක් අහන්න. ඒ වගේ දේවල් වලිනුත් මේ කාලේ ඔයාලට පහසුවෙන්ම ගෙවා ගන්න පුළුවන්. මේ කාලෙදි ශාරීරික වගේම මානසික ගොඩාක් වෙනස්කම් වලට අපිට මුහුණ දෙන්න වෙනවනේ. ඉතින් ගොඩක් ඇඟ විජලනය වෙන්න බලන නිසා නිතරම වතුර බෝතලයක් ළඟ තියාගෙන අපි ඒක බොන එක ඇත්තටම මේ කාලේට හොඳයි. ඒ වගේම ඇඟේ තියෙන අපහසුතාව ගොඩක් අඩු වෙන්න මේ වතුර බොන එකෙන් කරන්න පුළුවන්. අනෙක් කෙනෙක්ට අපහසුයක් නොවන විදිහට පෑඩ්ස් කොහොමද අපි බැහැර කරන්න කියලා තමයි මම මේ කියන්න යන්නේ. ඔයාලා පාවිච්චි කරපු පෑඩ් එක අනිවාර්යෙන්ම මේ වගේ පත්තර කොලයක හෝ කොලයක ඔතලා ඒක තවත් ෂොපින් එක ඔතලා ක්‍රමානුකූලව මේක බැහැර කරොත් අනෙක් කෙනෙක්ට අපහසු වෙන්නේ නැති වෙයි. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා මේක කරන්න. ඒ වගේම වොෂ්රූම් එකට ගියත් දෙපාරක් ඔයාලා සැලකිලිමත් වෙලා දේවල් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ කාලෙදි බ්ලීඩ් වුණ ඇඳුම් ඔයාලා වොෂින් මැෂින් නම් දාන්න එපා. හැමුණොත් අනික් ඇඳුම් එකත් ඒවා මික්ස් වෙන එක තමයි වෙන්නේ. ඔයාලා පුළුවන් නම් අතින්ම මේක පිරිසිදුව හොදන්න. ඒ වගේම මේ කාලෙට එන දුර්ගන්ධය නැති කරගන්න අනිවාර්යෙන්ම කම්ෆර්ට් එකක් වගේ දෙයක් භාවිතා කරන්න. එතකොට ඔයාලට හරිම පිරිසිදුව පිළිවෙලට ඒ වගේම ආස විදිහට මේ දේවල් යූස් කරන්න පුළුවන් වෙයි. ඒ වගේම මම දැන් මේ පෙන්නන විදිහට හරියම ලස්සනට හැමදේම පිළිවෙලට තියාගන්න බලන්න. මොකද අපිළිවෙලට දේවල් තියනකොට අපේ ඔළුවට මාර මානසික අපහසුතාවයක් ඒක. විශේෂයෙන්ම කියන්න ඕනේ ප්‍රමාණවත් නිින්දක් ගන්න නම් අමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මං හිතනවා ස්කූල් යන ඔයාට, යුනි යන ඔයාට, ඒ වගේම ඔයා ඔෆිස් යනවා නම් ඒ හැම ගෑනු ළමයෙක්ටම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. thank you මගේ වීඩියෝ එක බැලුවට.